කොන්චිවා ඔයකට එක්කෙන් ජපාන් විස්තර YouTube channel එකත් එක්ක අද මම අරන් ආවේ අලුත් ක්‍රෙඩිට් කාඩ් එක ගැන වීඩියෝ එකක්. ඇත්තටම මේ ක්‍රෙඩිට් කාඩ් එකේ විශේෂත්වය මොකක්ද කියලා කිව්වොත් ඔයාලා කලින් ක්‍රෙඩිට් කාඩ් එකක් හරි දාලා එහෙම නැත්නම් ෆෝන් බිල් එකකින් හරි මොකක්ම හරි එකකින් බ්ලැක් ලිස්ට් වෙලා හිටියන. ඒ කියන්නේ ඔයාලා ගෙවන්නේ නැතුව ටික කාලයක් ඉඳලා පස්සේ ගෙවලා ඊට පස්සේ ඔයාලා ක්‍රෙඩිට් කාඩ්ස් දාලා එහෙම බලනවා වදින්න නැති අයට තමයි මේ කාඩ් එක හරියන්නේ. ඇතර මේක ලේසියෙන් ලබා ගන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක්. මමම දන්න කීප දෙනෙක් එහෙම කලින් ක්‍රෙඩිට් කාඩ්ස් වල ගෙවන්න නැතුව ඉඳලා ආයෙ කටිය ගෙවලා ඒවා ක්ලියර් කරලා ඉවර වෙලා මේ කාඩ් එකට දාලා ඇප්ලයි කරලා මේ කාඩ් එක ඕකේ වෙච්ච ගොඩක් අය ඉන්නවා. මේ වීඩියෝ එකත් කරන්නේ මම ඇත්තටම වෙන කෙනෙක්ට දාපු වීඩියෝ එකක්. එයා හදපු කාඩ් එකේ වීඩියෝ එකක් තමයි මම මේ අරන් එන්න කියලා හිතුවේ ඔයාලටත් මේක හදාගන්න පුළුවන් වෙන්න. රයිට් මේකත් ඇත්තටම රකුතෙන් එකෙන් තමයි කරන්නේ. රකුතෙන් එකෙන් අදාළ ක්‍රෙඩිට් කාඩ් එකක් තමයි මේ ක්‍රෙඩිට් කාඩ් එකත්. ඒත් මේක මේ දවස්වල පොඩ්ඩක් ස්පෙෂල් එකක්. මේක ඇත්තටම ඊගල්ස්ලාට ඒ කියන්නේ ෆුට්බෝල් පැත්තට යන කාඩ් එකක්. බාර්සලෝනා ටීම් එකට හිම හරියට සපෝට් කරන කාඩ් එකක් තමයි මේ රකුතෙන් එකේ අලුත් කාඩ් එක. මේක කොහොමද දාන්නේ? කොහොමද මේක ඕකේ කරගන්නේ? ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් වදින්නේ නැත්නම් ඔයාලට කලින් මොකද ප්‍රශ්න තිබ්බනම් ක්‍රෙඩිට් කාඩ් එකට එහෙම නැත්නම් ඔයාලට දැන් දිගටම දාගෙන ක්‍රෙඩිට් කාඩ් එක වදින්නේ නැත්නම් ඔයාලට තමයි මේ කාඩ් එක හරියන්නේ. රයිට් මම කෙටියෙන් ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා සම්පූර්ණ විස්තරය කොහොමද කාඩ් එක දාන්නේ පටන් ගන්න තැන ඉඳන් ඉවරන තැනට ගම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක බලාගෙන ඇප්ලයි කරන්න. රයිට් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ගිහලා බලමු කොහොමද මේ ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරන්න කියලා. හරි ඔයාලට තියෙන මුලින්ම රකුතෙන් ක්‍රෙඩිට් කාඩ් කියලා සර්ච් කරන්න. ඔයාලට පුළුවන් රකුතෙන් ක්‍රෙඩිට් කාඩ් කියලා සර්ච් කරන්න. සර්ච් කරාම මෙන්න මේ විදිහට ක්‍රෙඩිට් කාඩ් එක මොස්කෝ කියලා එකක් පෙන්නනවා. රකුතෙන් එකෙන් මේක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම පස්සේ මෙන්න මේ වගේ පේජ් එකක් තමයි ඕපන් වෙන්නේ. රයිට් මම කම්පියුටර් එකෙන් තමයි ඔයාලට මේක වීඩියෝ කරලා පෙන්නන්නේ. ඔයාලට ෆෝන් එකකින් උනත් මේක කරන්න පුළුවන්. මේ විදිහටම ඔය කට්ටියගේ ෆෝන් එකකින් ඔය කට්ටියට පුළුවන් Google Chrome එකේ නැත්නම් Safari browser එකට ගිහිල්ලා මේ විදිහටම සර්ච් කරලා මේක කරගෙන යන්න. රයිට් සයිට් එකට ගියාම මෙන්න මේ වගේ ඔයාලට තියෙනවා පොයින්ට් 5000ක් හම්බෙනවා. කාඩ් එකක් ඕපන් කරනවා නම් වගේ දේවල් ටිකක් මෙතන දාලා තියෙනවා. ඒත් එක්කම පහලින් ඔය කරලා වෙන ගොඩක් කාඩ් වර්ග තියෙනවා. මේ රකුතෙන් එකකින් කරන මේක එක කාඩ් වර්ග මෙතන පහලින් ඔයාලට පෙන්නනවා. රයිට් මෙතනින් ගියාම ඔය විදිහට ඔයාලට පුළුවන් මෙතනින් කාඩ් එක ඇප්ලයි කරන්න. මෙතනින් ඔයාලට පේනවා රකුතෙන් account එකක් තියෙන කට්ටියට එහෙනම් රකුතෙන් account නැති කට්ටියට කියලා මේකේ options දෙකක් තියෙනවා. මුලින්ම තියෙන කට්ටිය රතු පාට එක තමයි ඔබන්න ඕනේ. එකක් නැත්නම් තැඹිලි පාට එක තමයි ඔබන්න ඕනේ. රයිට් කලින් account එකක් හදලා තිබ්බනම් රතු පාට එකකින්ම log වෙලා යන්න. මොකද email address එක use කරන්න බෑ අලුතෙන් ආපහු හදන්න. ඒකින්ද ඔයාලට පුළුවන් රතු පාට එක ඔබලා යන්න. ඔය කට්ටිය account එක නැත්නම් තැඹිලි පාට එක ඔබලා මෙතන email address එක ගහලා ඔයාලා code එකක් එවනවා. ඒ code එක ගහලා password එකක් ඔයාලා select කරගෙන ඔයාලට පුළුවන් ඒක use කරලා log වෙන්න. right තියෙන කට්ටිය නම් කෙලින්ම login account එක දෙන්න. එතකොට username එකට email එක ගහන්න. ඒත් ඒක ඔයාලා කලින් දීපු password එක එතනින් ගහලා log වෙන්න පුළුවන්. ඔයාලා password එක මතක නැත්නම් අනිවාර්යෙන් password එක reset කරගන්න ඕනේ. කලින් credit card වලට apply කරලා තියෙනවා රකුතෙන් එක හරහා ඒ ටිකෙන්ම තමයි ආපහු apply කරගෙන යන්න වෙන්නේ. right මේ ඔක්කොම ටික process වල ආවන් පස්සේ අපි යනවා දැන් card එක apply කරන තැනට. right මෙතන සාමාන්‍ය රකුතෙන් card එක apply කරන විදිහටම තමයි මේක apply කරගෙන යන්න තියෙන්නේ. මෙතන මම ඉස්සර හැම කාඩ් එකකින්ම කියනවා වගේ ඔය කට්ටිය නම දානකොට ඔය කට්ටියගේ නම last name එකයි first name එකයි තමයි ඔයාලා දාන්න ඕනේ. එතකොට දැන් අපේ කට්ටියගේ නම් ගොඩක් දිගයි. ඒ හින්දා ඔයාලට මම කියලා තියෙනවා last name එකයි first name එක. ඔය කට්ටිය use කරන first name එක ඔයාලගේ නම තමයි first name එක. එතකොට last name එක වෙන්නේ ඔයාලගේ surname එක. අපි හිතමු අවිෂ්ක ගුණවර්ධන කියලා. එතකොට අවිෂ්ක තමයි ඔය කට්ටියේ first name එක last name එක ගුණවර්ධන තමයි වෙන්නේ. මේ විදිහට මෙතන කතගණා වලින් තමයි මුලින්ම ගහන්න ඕනි. ඊට පස්සේ දෙවෙනි ලයින් එකෙත් කතගණා වලින්ම තමයි ඔයාලගේ නම ගහන්න තියෙන්නේ. අපිට kanji වලින් නමක් නැහැ. ඒකින්ද ඔයකට පුළුවන් මේක කතගණා වලින් මෙන්න මේ විදිහට enter කරගෙන යන්න. right ඊළඟට ඔයාලට තියෙන්නේ පහලින් last name first name නැතුව first name last name ගහන්න. මේක ගහන්න ඕනේ English වලින් capital එක වලින් ගහන්න. එතකොට අතන ඉස්සෙල්ලා ගහපු විදිහම අනිත් පැත්තට තමයි මෙතන වදින්නේ. එතකොට first name එකයි last name එකයි තමයි මේ කොටු වල enter වෙන්නේ. right ඊට පස්සේ පහළට යන්න පහළට ගියාම ඔය කට්ටියට sex එක තෝරන්න තියෙනවා male ද female ද කියලා මෙතන අදාළ එක select කරන්න. ඊට පල්ලෙන් ඔයාලට තියෙන ඔය කට්ටියගේ date of birth එක එහෙම නැත්නම් sen and gap එක date of birth එක අවුරුද්ද මාසේ දිනේ select කරගන්න තියෙනවා. මේ ටික ඔයාලා select කරගන්න ඕනේ. right select කරාන් පස්සේ ඊළඟට තියෙන කට්ටියගේ phone number එක මෙතන enter කරන්න. මෙතන තැන් දෙකක් තියෙනවා phone numbers enter කරන්න. මේ තැන් දෙකෙනම ඔය කට්ටියගේ mobile number එක enter කරන්න.
එතකොට මොබයිල් නම්බර එක ඔයාලට තියෙන මොබයිල් නම්බර එකම උඩටත් දාන්න යටටත් දාන්න. තාලි ඉවරලා අපි ඊට පස්සේ පහලට ඊළඟ ස්ටෙප් එකට යනවා. මෙතන පහලින් තියෙන ඔයාලගේ email address එක. මේ account එක හදපු email address එකම තමයි මෙතන select කරලා තියෙන්නේ. ඒකේ කිසිම දෙයක් වෙනස් කරන්න දෙවල් නැහැ. ඔයාලට තියෙන්නේ ඔයාලා එතන account එක හදනකොට තිබ්බ email address එක ඒ විදිහටම තියන්න. තවත් වෙනත් email address එකක් පාවිච්චි කරනවා නම් ඉතින් පහලින් enter කරන්න පුළුවන්. ඒත් වෙන email address එකක් තිබ්බත් එතන enter කරන්න එපා. ඔයාලා account එක හදපු email address එක විතරක් එතන enter කරගෙන යන්න. right මෙතනින් පහළට ගියාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලගේ address එක enter කරන්න. right මේ address එක ඇත්තටම enter කරන්න තියෙන්නේ ওই කට්ටියට ඉස්සල්ලාම තියෙන්නේ ඔය කට්ටියගේ postal code එක enter කරන්න. right ඒ කියන්නේ UBIN බංගු එක. ඔයාලගේ ලියුම් වල තියෙනවා UBIN බංගු එක අංක 7ක UBIN බංගු එකක් තියෙනවා. මේ UBIN බංගු එක නැත්නම් postal code එක තමයි මෙතන enter කරන්න තියෙන්නේ. මේක ඔය කට්ටිය enter කරලා ඉවර වෙලා ඔයාලට දකුණු පැත්තෙන් ඔයාලට තියෙනවා මේ ඇඩ්‍රස් එක සර්ච් කරන්න වෙනම බටන් එකක් දීලා තියෙනවා. ඔයාලට පේනවා මේ බටන් එක ඔයාලා ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මෙතන කෙන් එක ඒත් එකම ෂී එක වගේ දේවල් ටික ඔක්කොම සිලෙක්ට් වෙලා ඔටෝ මෙතනට වැඩෙනවා. right මෙතන ඔටෝ කරනාන් පස්සේ ඉතින් මම ඔයාලට කියන්නම් එතනින් මම කොහොමද කරගෙන යන්නේ කියලා. ඔටෝ කරනාන් පස්සේ ඊටු ටික ඔය කට්ටියගේ ඇඩ්‍රස් එකේ තියෙන ඊටු ටික දැන් මෙතන වැටෙන එකට පස්සේ තියෙන ටික තමයි ඔයාලා පහලින් enter කරගෙන යන්න ඕනේ. මෙතන ඊට පස්සේ දෙවෙනියට තියෙන්නේ චෝම එක. ඒ කියන්නේ මොන පාරේ මොන නම්බර එකද කියන්නේ දෙකෙන් එක ඒ වගේ දෙකෙන් දෙක වගේ ඒවා ටික තියෙනවා. ඊට පස්සේ අන්තිමට තියෙන්නේ apartment එකේ නමයි ඔය කට්ටියගේ මොනවද room එකේ නම්බර එකයි. apartment එකේ නමයි room එකේ නම්බර එකයි තමයි ඊට පස්සේ enter කරන්න තියෙන්නේ. right මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන එකක් කරලා මෙතන UBIN බංගු එක නැත්නම් postal code එක ගහුවම පස්සේ මෙහෙම address එක select කරන්න එනවා. සිලෙක්ට් කරාන් පස්සේ මෙන්න මේ ඔයාලට පේනවා මෙතන දීලා තියෙන තැන ඉඳන් එතන එහාට තියෙන ඇඩ්‍රස් එක තමයි ඊට පස්සේ එන්ටර් කරගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඊටු ටික එන්ටර් කරගෙන යනවා අපි. මේක එන්ටර් කරලා ඉවරලා උඩින් මොකටද kanji වලින් තමයි ගහන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා පහලින් ඔයාලා සිලෙක්ට් කරපු එක අතන උඩ සිලෙක්ට් කරපු පහලින් කතගන වලින් මෙතන වෙනම වැටලා තියෙනවා. ඒ කතගන වලින් වැටලා තියෙන ටිකත් ඒ ඇඩ්‍රස් එකෙන් පස්සේ ටික පහළ බොක්ස් එකේ ඔයාලා ටයිප් කරගෙන යන්න ඕනේ. right ඔයාලට දැන් වෙනවා මෙතන තියෙන 1027 බංචි 3 කියන එක. ඊට පස්සේ apartment එකේ නම ඊට පස්සේ room number එක තමයි මෙතන එන්ටර් වෙලා තියෙන්නේ. right දැන් මේක කතකරනින් පහල ගන්නකොට බංචි කියලා ගහන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට 1027 න් 3 ඊට පස්සේ heya school මොකද ඔය කටිගේ apartment එකේ නම ඊට පස්සේ heya බංගු එක කියන්නේ room එකේ number එක තමයි ඊට පස්සේ එන්ටර් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට go එක වෙනකොට go එක මෙන්න මේකේ කතකන වලින් ගහන්න තමයි තියෙන්නේ. right මේ ටික මෙහෙම එන්ටර් කරන්න. මම එන්ටර් කරලා පස්සේ පහළට යන්න. පහළට ගියාම පස්සේ ඊළඟට ඔයාලට තියෙනවා මෙන්න මේ ටික සිලෙක්ට් කරන්න. ඔය කට්ටිය මැරි කරලාද මැරි කරලා නැද්ද ළමයි ඉන්නවද වගේ දේවල් ටිකක් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. මැරි කරලා හිටියොත් මේක මම නම් කියන්නේ සිංගල් කියලා දාන්න. මොකද ඔය කට්ටිය සිංගල් කියලා දාලා තියෙන තරමට තමයි මේ කාඩ් එක වදින්න තියෙන chance එක වැඩියෙන් තියෙන්නේ. ඒකෙන්ද මැරිඩ් එකකට නැෂී දාන්න, බබා ඉන්න එකටත් නැෂී කියලා දාන්න. මෙන්න මේ විදිහට මම සිලෙක්ට් කරලා තියෙනවා වගේ මේක ඔයාලට කරගෙන යන්න පුළුවන්. right මේ වගේම මේ තුනම නෑ කියලා තමයි ඔයාලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට සිලෙක්ට් කරන්න වෙනවා ගෙදර කී දෙනෙක් ඉන්නවද කියලා. මෙතන දෙන්නේ කිටත් කමන්නේ එක්කෙනා කියලා දාන්න. එක්කෙනෙක් තමයි මේ ගෙදර ඉන්නේ. ඒ මිනිස්සයා මේ කාර්යයට ඇප්ලයි කරන මිනිස්සයා තමයි ඉන්නේ කියලා මෙන්න මේ විදියට දාගෙන යන්න. right ඊළඟට මැන්ෂන් එකකද apartment එකකද ඉන්නේ කියලා සිලෙක්ට් කරන්න තියෙනවා. මෙතන මැන්ෂන් එකක් කියලා සිලෙක්ට් කරන්න apartment වල කට්ටිය apartment කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පල්ලෙහෙන් ඔය කට්ටියට තියෙනවා කොච්චර කාලයක් ඒ apartment එකේ ඉන්නවද කියලා. මෙතන අවුරුද්දක් 3ක් 4 කාලයක් කියන එක මෙන්න මේ විදියට සිලෙක්ට් කරගෙන යන්න. right අවුරුදු 3ක් අනිවාර්යෙන් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ගකුසේ කෙනෙක්ද ඔයාලා ගකුසේ කෙනෙක්ද එහෙම නැත්නම් මේක කොම්ම කාට කෙනෙක්ද ඇප්ලයි කරන්න කියලා මෙතන සිලෙක්ට් කරන්න එනවා. මෙතන අපි දාන්නේ අපි සැලරි එකක් ගන්න කෙනෙක් කියලා. right මේ විදිහට සැලරි එකක් ගන්න කෙනෙක් කියලා දාලා පහලින් මෙන්න මම දැන් මගේ කොළ 320ක් කියලා ඔය කට්ටිය අවුරුද්දේ වාර්ෂික ආදායම කොළ 320ක් ඔයාලා හොයනවා කියලා මේ විදිහට දාන්න. right ඊළඟට මෙතන තියෙන සේවිංග්ස් කීයක් තියෙනවද කියලා මේ සේවිංග්ස් කීයක් තියනවද කියන එකටත් ඔයාලට පුළුවන් මෙන්න මේ කොළ 100ක් කොළ 199ක් අතර ගාණක් කියලා මෙන්න මේ විදිහට දාන්න. right දාලා මෙන්න මේ ටික එක දාගෙන පහළට යන්න. පහළට ගියාම පස්සේ මේ කාඩ් එක මොකටද යූස් කරන්න කියලා දාලා තියෙනවා. මේකේ පළවෙනි ඔප්ෂන් එක දෙන්න. මේක තමයි living expenses වල කියන එක. ඒ විදිහට බඩු ගන්න තමයි ඔයාලට මේ කාඩ් එක යූස් කරන්න කියලා. right දැන් මම වැදගත්ම තැන තියෙන්නේ මෙතන ඔයාලට මම කියපු කාඩ් එක තෝරන්න තමයි මෙතන දැන් තියෙන්නේ. මම කලින් ඔයාලට කිව්වා මේක ලේසියෙන් දාන්න පුළුවන් කාඩ් එකක්. මෙන්න මේ JCB brand එකේ ඔයාලට පේනවා මේ Visa Master JCB කියලා තියෙනවා. මෙන්න මේ JCB brand එකේ මෙන්න මේ Eagles කියන මේ රතු පාට කාඩ් එක මෙන්න මේ Eagles කියන රතු පාට කාඩ් එක තමයි ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ.
රයිට් මේක තමයි ඇත්තටම ලේසියෙන් ගන්න පුළුවන් කාඩ් එක මේ Rakuten set එකෙන්ම. මේක ඔයාලා කලින් බ්ලැක් ලිස්ට්ලා තියෙනවා නම්, කලින් පුළු තියෙනවා නම්, කලින් බිල් මොනවාරි ගෙවලා නැතුව මොකද ප්‍රශ්න තිබ්බනම් මේ කාඩ් එක වදිනවා අනිවාර්යෙන් ප්‍රශ්නයක් නැතුව. ඒකින්ද මෙන්න මේ රතු පාට කාඩ් එක සිලෙක්ට් කරන්න. ඔයා කරේ මේක දාලා try කරා. මම දාපු ගොඩක් මහයට වගේ මේ කාඩ් එක වැදුනා. ඒකින්ද ඔයාලටත් අනිවාර්යෙන් මේක ප්‍රශ්නයක් නැතුව ගහන්න පුළුවන් කාඩ් එකක් ගන්න. මෙන්න මේ කාඩ් එක සිලෙක්ට් කරන්න. රයිට් සිලෙක්ට් කරලා පහළට යන්න. පහළට ගියාන් පස්සේ ඔයාලගේ මේ ක්‍රෙඩිට් කාඩ් එකට ඔයාලට දාන්න එනවා පින් කෝඩ් එකක්. ඒ කියන්නේ පින් නම්බර් එකක්. කෑෂ් කාඩ් එකකින් සල්ලි ගන්නවා වගේ පින් නම්බර එක සිලෙක්ට් කරන්න එනවා. උඩට යන්නටයි එකම පින් නම්බර එක තමයි දාන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට දාගෙන යන්න තමයි තියෙන්නේ. රයිට් පින් නම්බර අමතක කරන්න එපා. අනිවාර්යෙන් මතක තියාගන්න අංක 4ක් තමයි දාන්න ඕනේ. date of birth එක දාන්න බෑ. ඒ වගේ ෆෝන් නම්බර් එක කියලා දාන්න බෑ. මේ වගේ දේවල් දාන්න නැතුව වැටෙන්න පුළුවන් කාඩ් එක හදාගෙන යන්න. රයිට් ඊළඟට මේ ED ෆන්ක්ෂන් එක ඕනද කියලා අහලා තිනවා. මේකට ඕනේ නෑ කියලා දාන්න. ඊට පස්සේ Rakuten කාඩ් එකකින් පොයින්ට් සිස්ටම් එකට ඔය කට්ටිය ඇතුල් කරන්නද කියලා අහලා තිනවා. මේක මේ විදිහටම තියලා තියන්න හැම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට පහළට ගිහිල්ලා ඔයාලට ළඟට තියෙන්නේ මේකට කොහොමද බැංක් account එක කනෙක්ට් කරන්න කියලා. මෙතන ඔයාලට 711 bank account එකේ නැත්නම් PayPay bank account එකේ තියෙනවා මුල් පළවෙනි option එක select කරන්න පුළුවන්. මේ option එක නැත්නම් පහළින් දෙන දෙවෙනි option එක select කරන්න. දෙවෙනි option එක select කරාන් පස්සේ ඔයාලගේ බෙට්ට මෙයා ලියුමක් කියනවා. ඒතකොට ඔයාලට පුළුවන් bank details ටික add කරගෙන යන්න. Internet banking තියෙන 7 bank එහෙම නැත්නම් PayPay bank වගේ දෙයක් තියෙනවා නම් එතනින්ම connect කරගෙන යන්න පුළුවන්. මම දැනට debit ඒ විදිහට තමයි කරගෙන යන්නේ. මෙන්න මේ විදිහට ওই ටික දාලා next එකට යන්න. රයිට් ඊළඟට අපිට තියෙන ඊළඟ water details ටික ඉන්න ගන්න තියෙන වැඩ කරන company details. ඒකට දැන් මෙතන ගකුසේ ඉන්න කට්ටිය part time job කරනවා නම් part time කරන තැන. ඔයාලා part time පැය 28 වැඩ කරන තැන details ටික මෙතන enter කරගෙන යන්න තියෙන්නේ. මුලින්ම තියෙන්නේ නම kanji වලින් ගහන්න. kanji වලින් තියෙන kanji වලින් ගහන්න. english වලින් තියෙන english වලින් ගහන්න. ගහලා ඉවරලා දෙවෙනි දන පහලින් තියෙන ඔය කට්ටියට හිරගණා වලින් මේක enter කරන්න. රයිට් ඔය කට්ටිය කතගණා වලින් ගහුවොත් මේක auto හිරගණා වලට මාරු වෙනවා. ඒකින්ද ඒක හරියට ගහගෙන යන්න. රයිට් මේක ගහලා ඉවරනාන් පස්සේ පහළට යන්න. පහළට ගියාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන select කරන්න මෙන්න මෙතන මේක කොහෙද තියෙන්නේ මේ කම්පැනි එක කියලා. ඒකට ඔයාලා ඉන්න කෙනෙක්ම තමයි මේක තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා ඒ කෙනෙක්ම වැඩ කරන්නේ. ඒකින්ද ඔයාලා ඉන්න කෙනෙක්ගේ address එක දාපු කෙනෙක් මෙතන select කරන්න තමයි ඔයාලට තියෙන්නේ. රයිට් මේක ආඩෝ දාන ෆුකුෝක ඉන්න කෙනෙක්. ඒකින්ද මම ෆුකුෝක තමයි මෙතන select කරන්නේ. select කරාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ කම්පැනි phone number එක enter කරන්න. රයිට් ඔයාලා වැඩ කරන තැන ඊළඟ phone number එක ඇති. මෙතන තියෙන phone number එක තමයි ඔයාලා මෙතන enter කරන්න ඕනේ. මේක enter කරලා පහළට යන් අපි පහළට ගියාන් පස්සේ මෙතන ඊළඟට තියෙනවා මෙන්න මේ විදියට ඔයාලා කොච්චර මේකේ වැඩ කරනවද කියලා. මේකත් අවුරුද්දක් අවුරුදු 3ක් ඇතුළත කලින් අපි දැම්මා වගේම apartment එකේ ඉන්න කාලේ වගේම අවුරුද්දක් අවුරුදු 3ක් අතර දාන්න. ඊට පස්සේ මොකද්ද කරන job එක කියලා මෙතන select කරන්න තියෙනවා. මෙතන මම දාන්නේ sales කියලා. ඔයාලා වැඩ කරන තැන අනුව job එක මෙතන දාන්න. ඊට පල්ලෙන් ඔයාලට තියෙනවා සුනෝතා කියලා මෙන්න මෙහෙම එකක්. ඔයාලා දන්නේ නැත්නම් මොකද්ද කරන්න කියලා සුනෝතා කියන option එක දාන්න. ඒක දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ශේෂයින්ද වැඩ කරන්නේ part time කෙනෙක් විදිහට වැඩ කරන්න කියලා දාන්න. ශේෂයින් කියන option එක දාලා ඊට පස්සේ මේක මොනා කරන company එකක්ද කියලා මෙතන select කරනවා. මේක මම දැන් service එකක් provide කරන company එකක් කියලා මම මෙතන select කරලා තියෙන්නේ. මේක ඔයාලට අදාළ වෙන එක select කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා license එකේ number එක දාන්න. ජපාන driving license එක තියෙනවා නම් අනිවාර්යෙන් license එකේ number එක දාගෙන යන්න. license එකේ number එක license එකක් නැත්නම් නෑ කියලා දාගෙන යන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. රයිට් ඊළඟට දෙන්න මෙතන දෙවෙනි කාඩ් එක තවත් කාඩ් එකක් ඔයාලට ඕනේ කියලා අහලා. ඒ කියන්නේ දැන් අපි JCB එක දැම්ම JCB එකත් ඔයාලට Visa කාඩ් එක නැත්නම් Master කාඩ් එක ඕනද කියලා දානවා. මේ ඔප්ෂන් එක දාන්න එපා. මේක එපා කියලා දාලා next කරගෙන යන්න. රයිට් next කරාන් පස්සේ මෙන්න මේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි ඔයාලට කාඩ් එකේ වන්නේ. මෙතන කතකනාවෙන් නම් වැටලා තියෙනවා. ඒත් එක්කම ඇඩ්‍රස් එක වැටලා තියෙනවා. මෙන්න මේ සර්විසස් ටික තියෙනවා. මේ ඔක්කොම ඕකේ නම් මෙන්න මේ ටික් එක දාලා push copy කියලා බටන් එකක් තියෙනවා. අතු පාටින් මෙන්න මේක ක්ලික් කරන්න තමයි ඔයාලට තියෙන්නේ. මේ ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මේ step 1 එක මෙන්න විදිහට කාඩ් එකට apply කරපු step 1 එක complete වෙලා තියෙනවා. දැන් අදාළ services ටික තමයි select කරන්න තියෙන්නේ කියලා වෙලා තියෙනවා එකේ. රයිට් මේක සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. ඒතර ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරන්න නැතුව පහළට යන්න. ඊළඟට ඔයාලට තියෙන්නේ කීයක් කෑෂින් ඕනේද කියලා. කීයක් කෑෂින් ගන්න ඕනේද කියලා. කෑෂින් එක මෙතන කොළ 10ක් කියලා. අනිත් මේක අඩු මේක දාන්න. වැඩි ගණන් දාන්න යන්න එපා. මොකද වැඩි ගණන් දැම්මොත් මේක වදින්න නැති වෙන්න ඉඩ තියෙනවා.
රයිට් ඊළඟට ETC කාඩ් එකක් ඕනද කියලා අහලා තිනවා. ඩ්‍රයිවිං ලයිසන් එක තියෙන අය අනිවාර්යෙන් ETC කාඩ් එක දාන්න. ඩ්‍රයිවිං ලයිසන් නැති අය මේක අතෑරලා දාන්න, මුකුත් දාන්න ඕනේ නැහැ. රයිට් ඊළඟට ඊට පස්සේ මෙහෙම පහළට යනකොට මෙන්න මේ වගේ එක එක යාලගේ සර්විසස් තියෙනවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක ඒවා තියෙනවා, බයිසිකල් ඉන්ෂුරන්ස් තියෙනවා. මේ වගේ දේවල් ඕනද කියලා තියෙනවා. මේ එක එකකට ටික් එක දාන්න යන්න ඕනේ නැහැ. මොකද මේ ටික් එක දාන හැම එකටම වැඩිපුර ගාණක් එක එක ඒවා charge වෙනවා ඔයාලට. ඒකින් ඒවා දාන්න නැතුව ඔයාලට මෙන්න මේ පෙට්ලට, ඒ කියන්නේ බයිසිකල් වලට පෙට්ස්ලා ඉන්නවනම් පෙට්ලට මේ වගේ ඒවාට දානවද කියලා තියෙනවා. යටින් තියෙනවා මොස්කෝ මිෂිනයි කියලා. මේ ඔක්කොම පහළට ගියන් පස්සේ මොස්කෝ මිෂිනයි කියන එක තියෙනවා. මේක සිලෙක්ට් කරලා next button එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ආපහු මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මුකුත්ම දාන්නේ නැහැ. අපි ඒ extra services කියලා මෙන්න මේ OK button එක ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ ඔයාලා කාඩ් එක මෙන්න මේ විදිහට apply වෙලා කියලා තමයි වැටලා තියෙන්නේ. මේක apply වුණාන් පස්සේ මෙතනින් රයිට් මම හිතනවා අයිඩියක් ආවා කියලා කොහොමද මේ අලුත් ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරන්න කියලා. බ්ලැක් ලිස්ට් වල හිටපායට කලින් බිල් ගෙවන්න නැතුව පස්සේ ගෙවලා ක්ලියර් කරගත්ත අයට, එහෙමත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් දිගටම දාලා වදින්න නැති අයට තමයි මේ ක්‍රෙඩිට් කාඩ් එක සෑහෙන්න වැදගත් වෙන්නේ. ඒකෙන් අනිවාර්යෙන් try එකක් දීලා බලන්න මේ කාඩ් එක ඔයාලට වදිනවද කියලා. සාමාන්‍යයෙන් සතියක් වගේ කාලයක් යන්න කලින් ඔයාලට කාඩ් එකේ රිසල්ට් එකක් එනවා ඊමේල් එකටම කාඩ් එක ඕකේවද නැද්ද කියලා. මොන වගේ රිසල්ට් එකක් දෙන්න කියලා කිව්වොත් මෙන්න මේ වගේ රිසල්ට් එකක්, මේ වගේ මේල් එකක් තමයි එන්නේ. මේල්ස් තුනක් එනවා. පළවෙනි මේල් එක, දෙවෙනි මේල් එක, ඊට පස්සේ තුන්වෙනි මේල් එකේ තමයි ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එක වැදුනවද නැද්ද කියන මේල් එක එන්නේ. මෙන්න මේ වගේ මේල් එකක් තමයි එන්නේ. මේ වගේ මේල් එකක් ආවා කියන්නේ ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එක ඕකේ වෙලා තියෙන්නේ. සති දෙකක් වගේ කාලයක් ඇතුළත කාඩ් එක ගෙදරටම ඔයාලට ඩිලිවර් කරනවා. රයිට් මම හිතනවා ඔයාලටත් මේක හොඳ chance එකක්. ඒකින් අනිවාර්යෙන් මේ කාඩ් එකට ඇප්ලයි කරලා බලන්න. රයිට් මොකද ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ජපාන් විස්තර Facebook page එක තියෙනවා. එහෙම නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ප්‍රශ්න තියෙනවා මම අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්නම්. මේ කාඩ් එක අනිවාර්යෙන් වැදුනොත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කාඩ් එක වැදුණා කියලා. එතකොට ඇත්තටම මට දැනගන්න පුළුවන් මේ කාඩ් එක කොච්චර කාලයක්ද කීනෙට මේක වැදුනද කියලා. රයිට් අද වීඩියෝ එකෙන් එච්චරයි. එහෙනම් යන්න කලින් කියන්න කැමතියි. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලා subscribe button එක තියෙනවා. අනිවාර්යෙන් click කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් අනිත් අයත් එක්කත් share කරන්න. right අපි යනවා ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සයනවාරා.